අද අපි කතා කරන්නේ ලංකාවේ බලය මාරු වීමක එක සංදිස්ථානයක් ගැනයි. 1655 වන විට ලංකාවේ වෙරළබඩ ප්‍රදේශ පාලනය කිරීම සඳහා පෘතුගීසීවරුන් සහ ලන්දේසීන් නැගෙනහිර ඉන්දියේ සමාගම් අතර දරුණු ගැටුම් පැවතුණා. 1655 දවසක ලන්දේසි හමුදාව කොළඹ කොටුව වැටලෑමට සූදානම්ව සිටිය අතරතුරදී ලන්දේසීන්ගේ දේශපාලන වමනාවට හමු වූ පිරිසක් මුතුවල් ප්‍රදේශයේදී පෘතුගීසි රාජ්‍ය නිලධාරියෙකු සහ ඔහුගේ පිරිස කොටු කරගෙන පාවා දීමක් සිදු වුණු බව ඉතිහාසයේ සඳහන් වෙනවා. මෙම සිදුවීම නිසා කොළඹ වැටලෑමට ලන්දේසීන්ට විශාල වාසියක් අත්පත් වුණා. මෙයින් පසු ලන්දේසීන්ගේ ජයග්‍රහණය ආරම්භ වුණා. ඒ වගේම ලංකාවේ බලය මාරු වීමක සලකුණක් ලෙස මෙය අපිට සඳහන් කරන්න පුළුවන්. ලන්දේසීන්ගේ පැමිණීමත් එක්ක ලංකාවේ ගොඩක් දේවල් වෙනස් වුණා.